පුළුවන් සරල ව්‍යායාම පහක් පිළිබඳව. මම මීට පෙර වීඩියෝ එකකින් පැහැදිලි කරා මොකද්ද මේ සයටිකා කියන්නේ කියලා. ඔබේ කොන් දෙකක්ම පාදයේ දෙසට ගමන් කරනවා නම් කකුල හිරිවැටෙනවා නම් අපි මේ தත්ත්වයට කියනවා සයටිකා කියලා. එහෙනම් රැඳී ඉන්න අපි සමග ඉතිරි විනාඩි කිහිපය අපි කතා කරමු මේ ව්‍යායාම පහ පිළිබඳව. මේ තමයි පළවෙනි ව්‍යායාමය. මෙහිදී කරන්නේ රෝගියා ඇඳ මත උඩ අතට නිදාගෙන ඉන්න ඕන. නිදාගෙන කකුල් දෙක නමා ගන්නවා දණිහෙන් ওই විදිහට නමාගෙන එක දණිහක් අල්ලලා අනිත් අත් දෙකෙන්ම පපුව දෙසට තද කරගෙන 20 දක්වා ගණන් කරනවා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 ඊට පස්සේ ඒ පාදයේ දිග ඇරලා ওই විදිහට අනිත් පාදය පපුව දෙස තද කරගෙන අත් දෙකෙන්ම ඒකත් අපි 20 දක්වා මේ විදිහට අල්ලගෙන ගණන් කරනවා. එහෙම ගණන් කරලා ඒ කකුලත් අපි ළඟට නිදහස් කරනවා. මේ විදිහට අපි 3 සැරයක් කකුල් දෙකට මාරුවෙන් මාරුවට කරන්න ඕනේ. මේ තමයි අපි කතා කළේ සයටිකා සඳහා කතා කරන පළවෙනි ව්‍යායාමය. දැන් අපි කතා කරන්න යන්නේ දෙවන ව්‍යායාමය පිළිබඳව. මේකට අපි කියනවා පිරිෆෝමිස් ස්ට්‍රෙච් එක්සර්සයිස් එක කියලා. මෙහිදී කරන්නේ මේ විදිහට ඇඳ මත උඩබෙලිය අතට දිගා වෙලා දණිස් දෙක නමාගෙන එක පාදයක් අනිත් දණිහ මතින් තියා ගන්නවා. තියාගෙන ඒ පාදය කලවෙන් උඩට තෙරපනවා අත් දෙකෙන්ම පපුව දෙසට තෙරපගෙන 1 සිට 20 දක්වා ගණන් කරනවා. ගණන් කරලා 20 ඉවරුණාට පස්සේ නැවත පාදය නිදහස් කරනවා. කරලා ඒක අනිත් පාදයට මේ විදිහට මාරු කරනවා. අපි මෙහිදී මේ කකුල තියාගන්න ආකාරයට අපි කියනවා ෆිගර් ඔෆ් 4 කියලා. මේ 4 ඉලක්කමක් හැටියට තමයි මේ විදිහට පාදය අපි තියාගන්නේ. මෙහිදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ සයටික් ස්නායුව ගමන් කරන මාර්ගයේ තියෙනවා පිරිෆෝමිස් කියන මාංශපේශිය. මේ මාංශපේශිය ඇදීමට ලක් කිරීමෙන් ස්නායුව තෙරපිලා තියෙනවා නම් ඒක නිදහස් කරගන්න එක තමයි මේ ව්‍යායාමයේ අරමුණ. මේ ව්‍යායාමය අපිට 3 සැරයක් විතර මේ විදිහට කරන්න පුළුවන්. මේ තියෙන තුන්වෙනි ව්‍යායාමය මෙහිදී අපි කියනවා මේක කැට් ඇන්ඩ් කව් ස්ට්‍රෙච් එක කියලා. මේ විදිහට ඇඳේ දන ගහගෙන අත් දෙක ඇඳමත තියාගෙන හිස පහතට නමලා කොන්ද උඩ අතට වක්‍රයක් වෙන ආකාරයට ඔසවනවා. ඊට පස්සේ ඊළඟට හිස ඉහළට ඔසවන අතර ඇඳ දෙසට බඩ හරිය පාත් කරලා පහළට තෙරපගෙන ඉන්නවා. මේ විදිහට හිස එසවීම පහත් කිරීම එක්ක කොන්ද උඩට සහ පහළට නමනවා. මේ විදිහට 10 සැරයක් විතර අපිට මේ ව්‍යායාමය කරන්න පුළුවන්. අපි කතා කරන්න යන්නේ හතරවෙනි ව්‍යායාමයේ. මෙහිදී කරන්නේ අපි ඇඳේ මේ විදිහට නිදාගෙන දණිස් දෙක නමාගෙන අත් දෙක ඔළුව යටින් තියාගෙන උකුල ඇඳ මතින් චුට්ටක් උස්සනවා. උස්සලා පහට වෙනකන් ගණන් කරනවා. නැවත පාත් කරනවා. නැවත උස්සනවා. පහට වෙනකන් ගණන් කරනවා. නැවත පාත් කරනවා. මේ විදිහට අපිට 10 සැරයක් විතර මේ ව්‍යායාමය කරන්න පුළුවන්. මේ ව්‍යායාමයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ කොන්ද ඇතුළත තියෙන මාංශපේශි ශක්තිමත් කිරීම. මේකට අපි කියනවා කෝ මසල් ස්ට්‍රෙන්ත්නින් එක්සර්සයිස් එකක් කියලා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ පස්වන ව්‍යායාමයට. මේකට අපි කියනවා කලවේ තියෙන හැම්ස්ට්‍රින්ග්
තියෙන මාංශ පේශී ඇදීමට සැලසීම තමයි මේ ව්‍යායාම පරමාර්ථය. මෙහිදී අපි කරන්නේ ටිකක් උස බංකුවක් මත පාදය තියලා මේ විදිහට දණහිය පහළට තෙරපන අතර කොන්ද ටික ටික පහළට නමනවා. මෙහෙම නමලා 20ට වෙනකන් ගණන් කරනවා 1 2 3 කියලා. 20ට ගණන් කරලා ඉවරනහම නැවත පාදේ මාරු කරනවා. ඒ පාදේ පහළට තියලා අනිත් පාදය මේ ටික උස බංකුව මතින් තියලා දණිය පහළට තෙරපන අතර කොන්ද මේ විදිහට උකුලෙන් කොන්ද පහළට නමනවා. නමලා 20 වෙනකන් ගණන් කරනවා. මේක තමයි පස්වන සහ අවසාන ව්‍යායාම. මේ ව්‍යායාමයත් 3 සැරයක් විතර එකවරකදී කරන්න පුළුවන්. ඔබට නැවත බලා ගන්න පුළුවන් මේ ව්‍යායාම පහ කරන ආකාරය චුට්ටක් මතක් කරගන්න. මේ ව්‍යායාම පහ අපි මිනිත්තු 15ක් හරි 20ක් විතර ඇතුළත කරන්න පුළුවන්. දවසට දෙසරයක් වුණත් උදේ සවස මේ ව්‍යායාම ටික කරන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් මාස 2-3ක් කරගෙන යද්දී සයිටිකා වේදනාව යම් තරමක් දුරට අඩු කරගන්න පුළුවන්. හැබැයි හැම විටම අපි මේවා ව්‍යායාම කරන්න වෛද්‍ය උපදේශයක් ගන්නවා නම් වඩාම සුදුසුයි. එහෙනම් ඔබ සැමට සුබ දවසක්.